දවසක් කියා ප්‍රාර්ථනා කරනවා ගණිත පියස YouTube නාලිකාවට අද දවසේ සම්බන්ධ වන ඔබ ඉතාමත්ම ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. ඉතින් අද දවසේ බලාපොරොත්තු වෙන්නේ 11 ශ්‍රේණියේ දරුවන් සඳහා ඉතාමත්ම වැදගත් විෂය කොටසක් වන ද්විපද ප්‍රකාශන කියන මේ පාඩම ආවරණය කරන්නයි. හොඳයි. අපි යමු පාඩමට. Ganathipi Yasa, Salmpat Chananda, please subscribe, like, comment and share. අපි මුලින්ම බලමු ද්විපද ප්‍රකාශනයක ඝන ආයතය ලබා ගන්නේ කොහොමද කියලා. දැන් ඝන ආයතය කිව්වහම සමහර දරුවෝ කලබල වෙනවා. ඝන ආයතය කියන්නේ තුන්වෙනි බලය කියන එකයි. ඔබ දන්නවා දෙවෙනි බලයට අපි කියනවා වර්ග ආයතය කියලා, තුන්වෙනි බලයට අපි කියනවා ඝන ආයතය කියලා. හොඳයි. අපි බලමු එහෙනම් ද්විපද ප්‍රකාශනයක ඝන ආයතය ලබා ගන්නේ කොහොමද කියලා. අපි බලමු a ධන b ගේ ඝන ආයතය. එහෙම නැත්නම් a ධන b ගේ වර්ගය ලබා ගන්නේ කොහොමද කියලා. a ධන b ගේ තුන්වෙනි බලය සමානයි, මම මේක තුන් වතාවක් ගුණ කරනවා, a ධන b a ධන b a ධන p. මට මේක මෙහෙම ලියා ගන්න පුළුවන්, a ධන b වාරයක් a ධන b ගේ මම මේ පද දෙක ගුණ කරනවා, ප්‍රකාශන දෙක. එතකොට a ධන b ගේ වර්ගය කියලා එනවා. මේක සමානයි a ධන b වරක්. ඔබ 10 ශ්‍රේණියේදී ඉගෙන ගත්තා a ධන b ගේ වර්ගායතය ලබා ගන්නේ කොහොමද කියලා. පළමු පදේ වර්ගය, පද දෙකේ ගුණිතයේ දෙගුණය, දෙවෙනි පදයේ
වර්ගය. අපිට මේක මේ විදිහට පුළුවන් සුළු කරන්න a වරක් a වර්ගය ධන 2ab ධන b වර්ගය එකතු කිරීම b වරක් a වර්ගය එකතු කිරීම 2ab එකතු කිරීම b වර්ගය. මම මේක ප්‍රසාරණය කරනවා a වලින් වැඩි වෙනවා a වර්ගය a ගේ 3 වෙනි බලය. a ගෙන් වැඩි වෙනවා 2ab එතකොට අපිට ලැබෙනවා 2a වර්ගය b. a ගෙන් වැඩි වෙනවා b වර්ගය ab වර්ගය. b ගෙන් වැඩි වෙනවා a වර්ගය ba වර්ගය. එහෙම නැත්නම් a වර්ගය b කියලා ලියා ගන්නත් පුළුවන්. ඊට පස්සේ b ගෙන් වැඩි වෙනවා 2ab 2ab වර්ගය එකතු කිරීම b ගෙන් වැඩි වෙනවා b වර්ගය. එතකොට ලැබෙනවා අපිට b වල 3 වෙනි බලය. එහෙම නැත්නම් ඝනය කියලා. දැන් මෙතන බලන්න මෙතන තියෙනවා a වර්ගය b පදයක් 2a වර්ගය b. මෙතනක් තියෙනවා a වර්ගය b පදයක් එක ජාතිය දෙන්නේ. මෙතන තියෙනවා ab වර්ගය මෙතනක් තියෙනවා 2ab වර්ගය එකම ජාතිය පද. ඒ නිසා මම ඉස්සරම ලියනවා a ඝනය එකතු කිරීම මෙතන 2a වර්ගයේ b මෙතන a වර්ගයේ b 2 1 3යි 3යි a වර්ගය b එකතු කිරීම මෙතන ab වර්ගය තියෙනවා මෙතන තියෙනවා 2ab වර්ගය. මේ දෙක එකතු වුණාම 3යි ab වර්ගය එකතු කිරීම b වල ඝනය. එහෙනම් අපිට ලියන්න පුළුවන් a ධන b ගේ ඝනය සමානයි a වල ඝනය එකතු කිරීම 3යි a වර්ගය b එකතු කිරීම 3යි ab වර්ගය එකතු කිරීම b වල ඝනය. b ගේ ඝනය ලබා ගන්නේ කොහොමද කියලා. a ඍණ b ගේ ඝනය කියන්නේ a ඍණ b වාරයක් a ඍණ b වාරයක් a ඍණ b. මට මේක ලියන්න පුළුවන් a ඍණ b වාරයක් a ඍණ b ගේ වර්ගය සමානයි a ඍණ b වාරයක් a ඍණ b ගේ වර්ගය ප්‍රසාරණය අපි 10 පන්ති ඉගෙන ගත්තා. පළමු පදයේ වර්ගය ලකුණ ඍණ පද දෙකේ ගුණිතයේ දෙගුණය එකතු කිරීම දෙවෙනි පදයේ වර්ගය. අපි මේක සුළු කරමු. a ගෙන් වැඩි වෙනවා a වර්ගය ඍණ 2ab එකතු කිරීම b වර්ගය. ඊළඟට මේ ඍණ b ගෙන් වැඩි වෙනවා ඍණ b ගෙන් වැඩි වෙනවා මේ පදයම a වර්ගය ඍණ 2ab එකතු කිරීම b වර්ගය. අපි මේක සුළු කරමු. a ගෙන් වැඩි වෙනවා a වර්ගය a ගේ ඝනය a ගේ 3 වෙනි බලය ලකුණ ඍණ 2යි a ගෙන් ab වැඩි වෙන්න ඕන. එතකොට a ගෙන් වැඩි වුණාම a වර්ගය වෙනවා. එහෙනම් 2යි a වර්ගය b. මෙතන ධන ලකුණ එනවා. මොකද මෙතන a වල ලකුණක් ධන b වර්ගයේ ලකුණක් ධන. මෙතන අපිට ලැබෙන්නේ ධන අගයක්. එහෙමනම් a වැඩි වෙනවා b වර්ගයෙන්. එතකොට අපිට හම්බ වෙනවා ab වර්ගය. ඊළඟට මම පොඩ්ඩක් ලකුණ
පස්සේ යොදන්නම් ඉස්සෙල්ලා සංඛ්‍යාව විතරක් ගුණ කරන්න මේ b වැඩි වෙනවා a වර්ගයේ. එතකොට එනවා ba වර්ගය. මම මේක ලියන්නම් a වර්ගය b කියලා. මොකද ab a වර්ගයේ b කියලා ලිව්වත් b a වර්ගය කියලා ලිව්වත් දෙකම එකයි. එතකොට මෙතන බලන්න මෙතන තියෙන ලකුණ ඍණ a වර්ගයේ ලකුණ ධන. එතකොට අපිට ලැබෙන්නේ ඍණ සංඛ්‍යාව. ඒ වගේමයි b වැඩි වෙනවා 2ab ගෙන්. එහෙනම් 2a b ගෙන් වැඩි වෙනවා b වර්ගය. මෙතන ලකුණ ඍණ මෙතන ලකුණ ඍණ සංඛ්‍යා දෙකක් ගුණ වෙන්නේ. එහෙනම් අපිට මෙතන ලැබෙන්නේ ධන ලකුණ. ඊළඟට b වැඩි වෙනවා b වර්ගයෙන්. b වල 3 වෙනි බලය. හැබැයි මෙයාගේ ලකුණ ඍණ මෙතන b වර්ගයේ ලකුණ ධන ඍණ සංඛ්‍යාවක් ධන සංඛ්‍යාවකින් ගුණ වෙන්න තියෙන්නේ. එහෙනම් මෙතන ලකුණ එන්නේ ඍණ. මේක අපිට තව පොඩ්ඩක් සුළු කරන්න පුළුවන්. බලන්න මෙතන a වර්ගයේ b පදයක් තියෙනවා. මෙතනක් තියෙනවා a වර්ගයේ b පදයක්. a වර්ගයේ b පදයක් a වර්ගයේ b පදයක්. මෙතන තියෙනවා ab වර්ගයේ පදයක්. මෙතනක් තියෙනවා ab වර්ගයේ පදයක්. ඒ නිසා අපිට තව පොඩ්ඩක් සුළු කරන්න පුළුවන්. මේක සමානයි a වල ඝනය. මම මෙතන ගන්නම් ඍණ 2a වර්ගයේ b සහ ඍණ a වර්ගයේ b. මේ පද දෙක සුළු වෙනවා. එතකොට මේ දෙන්න එකට එකතු වෙනවා ලකුණ ඍණ 3යි a වර්ගය b. ඊළඟ මෙතන තියෙනවා ab වර්ගය. මෙතන තියෙනවා 2යි ab වර්ගය. මේ දෙන්න එකට එකතු වෙනවා. එතකොට ලැබෙනවා 3යි ab වර්ගය. මෙතන තියෙනවා ඍණ b ඝනය. එහෙනම් a ඍණ b ගේ ඝනය සමානයි a ඝනය ඍණ 3යි a වර්ගය b එකතු කිරීම 3යි ab වර්ගය අඩු කිරීම b වල ඊළඟට බලමු a ධන b ගේ ඝනය ප්‍රසාරණය භාවිතා කරලා a ඍණ b ගේ ඝනය ලබා ගන්නේ කොහොමද කියලා. මම මුලින්ම a ධන b ගේ ඝනය ලියනවා. a ධන b ගේ ඝනය සමානයි a ඝනය එකතු කිරීම 3යි a වර්ගය b එකතු කිරීම 3යි ab වර්ගය එකතු කිරීම b ඝනය. මම මේ ප්‍රකාශනයේ මේ b තියෙන සෑම තැනටම මම ඍණ b යොදාගෙන යනවා. b තියෙන හැම තැනකටම මම ඍණ b යොදාගෙන යනවා. එතකොට a එකතු කිරීම ඍණ b තුන්වෙනි බලය සමානයි a ඝනය එකතු කිරීම 3යි a වර්ගය b තියෙන තැනට ඍණ b දැම්මා එකතු කිරීම 3යි a b තියෙන තැනට ඍණ b දැම්මා වර්ගය එකතු කිරීම ඍණ b ගේ තුන්වෙනි බලය. අපි දන්නවා මෙතන a එකතු කිරීම ඍණ b කියන එක අපිට ලියා ගන්න පුළුවන් a ඍණ b කියලා. එහෙමනම් a ඍණ b ගේ තුන්වෙනි බලය සමානයි a ඝනය. මෙතන බලන්න මෙතන ලකුණ ධන මෙතන ලකුණ ඍණ. ධන සංඛ්‍යාවක් ඍණ සංඛ්‍යාවකුත් එක්ක ගුණ වෙන්නයි තියෙන්නේ. එහෙනම් මෙතන ලැබෙන්නේ අපිට ඍණාගය. ඒ නිසා මම මෙතන ලකුණ ඍණ දානවා 3යි a වර්ගය b. ඊළඟට මෙතන මේ ඍණ b කියන කෙනා වර්ධ වෙන්න ඕන. එතකොට අපිට හම්බෙන්නේ ධන b වර්ගය. එතකොට මෙතන තියෙන ලකුණක් ධන. ඒ නිසා මෙතන අපිට හම්බෙන්නේ 3යි a b වර්ගය. ඊළඟට මෙතන b කියන්නේ ඍණාගයක්. එතකොට ඍණ b කියන එක 3 වතාවක් ගුණ වෙනවා.
ඍණ b කියන එක 3 වතාවක් ගුණ වෙනවා. ඒ නිසා අපිට ලැබෙන්නේ ඍණ අගයක්. ඒ නිසා මෙතන ලකුණ මම ඍණ දානවා b3. එහෙමනම් අපිට කලින් ලබාගත් ප්‍රකාශනයම ලැබෙනවා ඊටාත්ම පහසුවෙන්. Ganathipi Yasa, Salmpat Chananda, please subscribe, like, comment and share. හොඳයි. අපි ඊළඟට බලමු ඒ ධන b ගේ ඝනායිතය සහ ඒ ඍණ b ගේ ඝනායිතය ප්‍රසාරණය භාවිතා කරලා ද්විපද ප්‍රකාශනවල ඝනායිතයන් ලබා ගන්නේ කොහොමද කියලා. අපි මුලින්ම බලමු x ධන 2 3 වෙනි බලය. එහෙම නැත්නම් ඝනායිතය ලබා ගන්නේ කොහොමද කියලා. x ධන 2 3 වෙනි බලය. මෙතන මේක හරියට a වගේ, දෙක හරියට b වගේ. එතකොට අපිට a ධන b ගේ ඝනායිතයේ ප්‍රසාරණය භාවිතයෙන් අපිට පුළුවන් එහෙනම් x ධන 2 ඝනායිතය සඳහා අදාළ පද ලියන්න. පළමු පදයේ ඝනය එකතු කිරීම 3 වරක්, පළමු පදයේ වර්ගය වරක්, දෙවෙනි පදය එකතු කිරීම 3 වරක්, පළමු පදය වරක්, දෙවෙනි පදයේ වර්ගය එකතු කිරීම දෙවෙනි පදයේ ඝනය. අපිට මේක සුළු කරන්න පුළුවන්. x ඝනය එකතු කිරීම 3 වරක් 2 6යි. x වර්ගය එකතු කිරීම 2 වර්ගය 4යි, 4 වරක් 3 12යි. 12යි x එකතු කිරීම 2 බල 3 8යි. එහෙනම් අපිට ලැබෙනවා x ධන 2 ඝනය කියන්නේ x ඝනය එකතු කිරීම 6යි x වර්ගය එකතු කිරීම 12යි x එකතු කිරීම 8 කියලා. අපි බලමු x ඍණ 2 ඝනයක් ලබා ගන්න. x ඍණ 2 ඝනය කියන්නේ මෙතන අපිට පුළුවන් මේක හරියට a වගේ, මේක හරියට p වගේ. එහෙමනම් a ඍණ b ගේ ඝනායිතය ප්‍රසාරණය භාවිතයෙන් x ඝනය ලකුණ ඍණ 3 වරක් x වර්ගය වරක් 2 එකතු කිරීම 3 වරක් x වරක් 2 වර්ගය අඩු කිරීම 2 බල 3. දැන් මේක අපිට තව පොඩ්ඩක් සුළු කරන්න පුළුවන්. x ගේ ඝනය 3 වරක් 2 6යි x වර්ගය එකතු කිරීම 2 වර්ගයේ 4යි, 4 වරක් 3 12යි x අඩු කිරීම 2 බල 3 කියන්නේ 8යි. හොඳයි. අපි බලමු 2යි x ධන 3යි y. මෙතන මේ 2x කියන එක හරියට a වගේ 3y කියන එක හරියට b වගේ. එතකොට a ධන b ගේ ප්‍රසාරණය අපිට මතක නම් අපිට ලේසියෙන්ම a වෙනුවට 2x දාන්න පුළුවන්, b වෙනුවට 3y දාන්න පුළුවන්. ලේසියෙන්ම අපිට උත්තරේ ලියා ගන්න පුළුවන්. එතකොට පළමු පදයේ ඝනය 2x ගේ 3 වෙනි පද එකතු කිරීම 3 වරක් 2x ගේ වර්ගය 3y එකතු කිරීම 3 වරක් 2x වරක් 3y ගේ වර්ගය එකතු කිරීම 3y ගේ 3 වෙනි බලය එහෙම නැත්නම් ගණි.
අපිට මේක තව පොඩ්ඩක් සුළු කරගන්න පුළුවන්. 2x ගේ ඝනය කියන්නේ 2ත් ඝනය x ගෙත් ඝනය. මම මේක මෙහෙම ලියන්නම්. 2 බල 3 වැඩි කිරීම x බල 3. එකතු කිරීම 3 වරක් 2 වර්ගය වැඩි කිරීම x ගෙත් වර්ගය. වැඩි කිරීම 3y එකතු කිරීම මෙතන 3 වැඩි කිරීම 2x 3y ගේ වර්ගය කියන්නේ 3 වර්ගය වැඩි කිරීම y වර්ගය. එකතු කිරීම 3y ගේ ඝනය කියන්නේ 3 ඝනය 3 තුන්වෙනි බලය වැඩි කිරීම y ගේ තුන්වෙනි බලය. අපිට මේක තව සුළු කරන්න පුළුවන්. 2 බල 3 කියන්නේ 8යි. 8 වැඩි කිරීම x ගේ ඝනය එකතු කිරීම 3 වැඩි කිරීම 2 වර්ගය 4යි x වර්ගය වැඩි කිරීම 3y එකතු කිරීම 3 වැඩි කිරීම 2x වැඩි කිරීම 3 වර්ගය 9යි වැඩි කිරීම y වර්ගය. ඊළඟට 3 බල 3 3 බල 3 කියන්නේ 3 වරක් 3 9යි 9 වරක් 3 27යි 27 වැඩි කිරීම y වල තුන්වෙනි බලය. අපිට ඊළඟ පියවරේ අවසාන උත්තරය ලියා ගන්න පුළුවන් 8යි x ඝනය එකතු කිරීම 3 වරක් 4 12යි 12 වරක් 3 36යි 36යි x වර්ගය y එකතු කිරීම 3 වරක් 2 6යි 6 වරක් 9 54යි xy වර්ගය එකතු කිරීම 27යි y ඝනය. අපි බලමු 2x ඍණ 3y ගේ ඝන ආයතය ලබා ගන්නේ කොහොමද කියලා. 2x ඍණ 3y තුන්වෙනි බලය. ඒතර මෙතනත් අපිට පුළුවන් මෙන්න මේ පදය මම ගන්නවා a විදියට මේ 3y ව ගන්නවා b විදියට. එහෙනම් මෙතන a ඍණ b ගේ ඝනායතය ප්‍රසාරණය භාවිතා කරලා අපිට පුළුවන් 2x ඍණ 3y ගේ ප්‍රසාරණය ලියන්න. සමානයි 2x ගේ තුන්වෙනි බලය ලකුණ ඍණ 3 වාරයක් 2x වරක් 3y ගේ 2x ගේ වර්ගය වරක් 3y එකතු කිරීම 3 වරක් 2x වරක් 3y ගේ වර්ගය ලකුණ අඩු කිරීම 3y ගේ ඝනය. අපි මේකත් ඉස්සලා විදිහටම සුළු කරගෙන යමු. 2x ගේ ඝනය කියන්නේ 2 ඝනය වැඩි කිරීම x ඝනය. 3 වැඩි කිරීම 2 වර්ගය x වර්ගය වැඩි කිරීම 3y එකතු කිරීම 3 වැඩි කිරීම 2x වැඩි කිරීම 3y ගේ වර්ගය කියන්නේ 3 වර්ගය y වර්ගය 3y ගේ තුන්වෙනි බලය කියන්නේ 3 තුන්වෙනි බලය y ගේ තුන්වෙනි බලය. මේක තව පොඩ්ඩක් සුළු කරන්න පුළුවන්. 2 බල 3 කියන්නේ 8 වැඩි කිරීම x ඝනය 3 වැඩි කිරීම 4 වැඩි කිරීම x වර්ගය වැඩි කිරීම 3y එකතු කිරීම 3 වැඩි කිරීම 2x වැඩි කිරීම 3 වර්ගය 9යි වැඩි කිරීම y වර්ගය අඩු කිරීම 3 ඝනය කියන්නේ 3 වරක් 3 9යි 9 වරක් 3 27යි 27 වැඩි කිරීම y ඝනය කියලා මම ලිව්වා. හරි. දැන් අපි අවසාන උත්තරය අපිට ගන්න පුළුවන් 8 වැඩි කිරීම x ඝනය කියන්නේ 8යි x ඝනය. අඩු කිරීම 3 වරක් 4 12යි 12 වරක් 3 36යි 36යි x වර්ගය y එකතු කිරීම 3 වරක් 2 6යි 6 වරක් 9 54යි 54යි
x වැඩි කිරීම y වර්ගය xy වර්ගය. ලකුණ අඩු කිරීම 27යි y ගේ ඝනය. අපිට ওই විදිහට මේ සඳහා දැන් අපි බලමු 2x ඍණ 3y ගේ ඝන ආයතය a ධන b ගේ ඝන ආයතය ප්‍රසාරණය භාවිත කරලා කොහොමද සුළු කරගන්නේ කියලා. 2x ඍණ 3y ගේ තුන්වෙනි බලය. මෙතන හරියට මේ 2x කියන එක හරියට a වගේ. මේ ලකුණත් එක්කම 3y. ලකුණත් එක්කම 3y හරියට p වගේ. මෙතන අපිට 2x ඍණ 3y කියන එක අපිට ගන්න පුළුවන් 2x එකතු කිරීම ඍණ 3y කියලා. එතකොට 2x කියන්නේ හරියට a වගේ ඍණ 3y කියන්නේ හරියට b වගේ. එහෙනම් අපි මෙතන a ධන b ගේ ප්‍රසාරණය ආකාරයට පද යොදමු. එහෙනම් 2x ගේ තුන්වෙනි බලය එකතු කිරීම 3 වරක් 2x ගේ වර්ගය ඍණ 3y එකතු කිරීම 3 වරක් 2x වරක් ඍණ 3y ගේ වර්ගය එකතු කිරීම ඍණ 3y ගේ තුන්වෙනි බලය. අපි මේක සුළු කරගෙන ගියොත් එහෙම 2x ගේ ඝනය කියන්නේ 2 ඝනය වැඩි කිරීම x ගේ ඝනය. 2 ඝනය වැඩි කිරීම x ගේ ඝනය. ඊළඟට මෙතන බලන්න එකතු කිරීම 3 වැඩි කිරීම 2 වර්ගය x ගේ වර්ගය වැඩි කිරීම මම ඍණ 3y කොහොම තියන්නම් එකතු කිරීම 3 වරක් 2x වරක් මෙතන බලන්න ඍණ 3y ගේ වර්ගය කියන්නේ ඍණ 3 වර්ගය වැඩි කිරීම y වර්ගය කියලා ගන්නත් පුළුවන්. ඍණ 3 වර්ගය y ගේ වර්ගය එකතු කිරීම ඍණ 3 තුන්වෙනි බලය වරක් y ගේ තුන්වෙනි බලය කියලා මම ලිව්වා. අපි ඊළඟ පියවර තව පොඩ්ඩක් මේක සරල කරගමු. 2 බල 3 කියන්නේ 8 වැඩි කිරීම x ඝනය. එකතු කිරීම 3 වැඩි කිරීම 4 වැඩි කිරීම x වර්ගය. මෙන්න මෙතන බලන්න වැඩි කිරීම 3y. මෙයාගේ ලකුණ ඍණ මෙතන ධන සංඛ්‍යාවකින් ගුණ වෙන්නේ. ඒ නිසා අපිට මෙතන හම්බ වෙන්නේ ඍණ අගයක්. ඊළඟට මෙතන බලමු 3 වැඩි කිරීම 2x වැඩි කිරීම ඍණ 3 වර්ගය කියන්නේ 9යි. ධන 9යි. වැඩි කිරීම y වර්ගය එහෙනම් මෙතන ධන. ඊළඟට ඍණ 3 තුන්වෙනි බලය කියන්නේ ඍණ අගය. එහෙනම් ඍණ 27 වැඩි කිරීම y ඝනය. අපිට අවසාන උත්තරේ ලියන්න පුළුවන් 8යි x ඝනය අඩු කිරීම 3 වරක් 4 12යි 12 වරක් 3 36යි. 36යි x වර්ගය y එකතු කිරීම 3 වරක් 2 6යි 6 වරක් 9 54යි. 54යි xy වර්ගය අඩු කිරීම 27යි y ගේ ද්විපද ප්‍රකාශනයක ඝනායිතය භාවිතයෙන් අපිට යම් යම් ගැටලු විසඳන්න පුළුවන්. දැන් මම මෙහෙම ලියුවොත් a ධන b ගේ
තුන්වෙනි බලය කියන්නේ a වල තුන්වෙනි බලය එකතු කිරීම 3a වර්ගය b 3 ab වර්ගය එකතු කිරීම b ගේ ගණය. එතකොට මේක අපි සාමාන්‍යයෙන් මේ වම් පැත්තේ ඉඳන් දකුණට තමයි කියවන්න ලියන්න හුරු වෙලා තියෙන්නේ. එතකොට කිසියම් ගැටලුවක අපිට මේකේ දකුණ ඉඳන් වම් පැත්තට එන්නත් පුළුවන්. බලමු a ඝනය එකතු කිරීම 3a වර්ගය b එකතු කිරීම 3ab වර්ගය එකතු කිරීම b ඝනය කියලා ආවොත් එහෙමනම් a සඳහා ලැබෙන්නේ a ධන b ගේ අගය. a ධන b ගේ තුන්වෙනි බලය. එහෙනම් මේක ලියන්න පුළුවන් a ධන b ගේ තුන්වෙනි බලය කියලා. ඊළඟ ගැටලුවේ තියෙන්නේ ඔය වගේමයි. අපි දන්නවා a ඍණ b ගේ තුන්වෙනි බලය කියන්නේ a ඝනය ඍණ 3a වර්ගය b ධන 3ab වර්ගය ඍණ b ඝනය. එතකොට මේ ගැටලුවේ තියෙන්නේ මෙන්න මේ කොටස. මම මේක ලියනවා a ඝනය 3a වර්ගය b 3ab වර්ගය ඍණ b ඝනය. ඒ කියන්නේ මෙන්න මේ a ඍණ b ගේ ඝනය සමානයි a ඍණ b ගේ ඝනය. තවත් ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුවේ තියෙන්නේ x ඝනය 6යි x වර්ගය ධන 12යි x ධන 8. අපිට මේක ද්විපද ප්‍රකාශනයක ඝනායිතයක් ලෙස ලියන්න කියලායි කියන්නේ. දැන් මේ වගේ දෙයක් දැක්ක ගමන්ම චුට්ටක් මේ මුල සහ අග දිහා බැලුවොත් අපිට ලේසියෙන්ම උත්තරය ගන්න පුළුවන්. මේ බලන්න මෙතන තියෙන්නේ x ගේ ඝනය. මේ 8 කියන එකත් මම එහෙනම් ලියා ගන්නම් කිසියම් සංඛ්‍යාවක ඝනයක් විදිහට නැත්නම් තුන්වෙනි බලයක් විදිහට. එතකොට 8 කියන්නේ මෙතන තියෙන්නේ ධන ලකුණ. ඒ කියන්නේ 2 බල 3. දැන් අපිට මුල පදයයි දෙවෙනි පදයයි දැනටම දන්නවා වගේ. එකක් x අනිත් එක 2. දැන් අපේ උත්තරේ මැවිලා පේනවා. මේ තියෙන්නේ ඇත්තටම x ධන 2 ඝනය කියන එක. එහෙමනම් මෙතන අපිට ලියා ගන්න පුළුවන් ඒ රටාව එන විදිහට අපි ඉතුරු ටික ලියා ගමු. 3 වරක් 6 කියන්නේ 2 වරක් x වර්ගය. එකතු කිරීම 3 වරක් 12 කියන්නේ 3 වරක් 4 4 මම ලියනවා 2 වර්ගය වරක් x කියලා. එකතු කිරීම 2 බල 3. එතකොට මෙතන පැහැදිලි. එහෙනම් x ඝනය එකතු කිරීම 3යි x වර්ගය වරක් 2 3යි 2 වර්ගය වරක් x එකතු කිරීම 2 තුන්වෙනි බලය. එහෙනම් මේ තියෙන්නේ x ධන 2 තුන්වෙනි බලය. අපි තවත් ගැටලුවක් විසඳන්න බලමු. y ඝනය 18යි y වර්ගය 108යි y අඩු කිරීම 216. දැන් මේ වගේ ගානක් අපි විසඳන්න ගියාම අපි ඉස්සල ගැටලුවෙත් මේ වගේම දෙයක් තිබුණේ. ඉස්සලා මුල සහ අග පද දිහා බලන්න. මෙතන තියෙනවා y ගේ තුන්වෙනි බලය. මෙතන බලන්න මෙතන තියෙන්නේ ඍණ 216 ඍණ අගයක් තියෙන්නේ. එහෙනම් 216 කිව්වහම පොඩ්ඩක් බලන්න ඕනේ කීයේ තුන්වෙනි බලයද කියලා. පැහැදිලි 6 වරක් 6 36යි 36 වහයක් 216යි. එහෙනම් මෙතන ඉන්නේ
6 තුන්වෙනි බලය. එහෙමනම් දැන් අපිට නිකන් උත්තරේ ආවා වගේ තමයි. මුල පදය දන්නවා දෙවෙනි පදය දන්නවා. මේ තියෙන්නේ y ඍණ 6 ඝනය කියන එක දැන් ටක් ගාලා ඔළුවට එන්න ඕනේ. එහෙනම් අපි ඒ y ඍණ 6 ප්‍රසාරණය එන විදිහට මේ ටිකක් සකසගමු. එහෙමනම් ඍණ 3 වරක් එනවනේ. 3 වරක්. එතකොට a වර්ගයේ b කියලා නෙන්නේ නේද? a වර්ගයේ b. එහෙමනම් a කියන්නේ y b කියන්නේ 6. එහෙනම් y වර්ගය වරක් 6. එකතු කිරීම 3 වරක් ab වර්ගය. a කියන්නේ y වරක් 6 වර්ගය. 6 වර්ගය. 6 වර්ගයේ 36යි 36 තුනක් 108යි. එතකොට මෙතනින් අපිට ලැබෙනවා එහෙනම් y ඍණ 6 තුන්වෙනි බලය කියලා. අපි තවත් ගැටලුවක් සලකලා බලමු. 64 අඩු කිරීම 48යි x එකතු කිරීම 12යි x වර්ගය අඩු කිරීම x වල තුන්වෙනි පදය. ඉතින් මෙතනත් අර ඉස්සල විදියමයි මේ ඉස්සලම තියෙන පදය සහ අවසාන පදයේ දිහා බලන්න ඕනේ විශේෂය. 64 අපිට කිසියම් සංඛ්‍යාවක තුන්වෙනි බලය විදිහට අපිට ලියා ගන්න පුළුවන් නම් 64 කියන්නේ 4 වරක් 4 16යි 16 4 64යි. එහෙනම් 64 මම ලියනවා 4 බල 3 කියලා. මම මෙයා ඔහොම තියනවා. x බල 3. දැන් මේ දෙක දිහා බලනම අපිට තීරණය කරන්න පුළුවන් මේ තියෙන්නේ මොකද්ද? 4 ඍණ x ගේ තුන්වෙනි බලය කියලා. එහෙනම් මේ ප්‍රසාරණය එන විදිහට අපි මේ සංඛ්‍යා ටික සකසගමු. අඩු කිරීම 3 වරක් 48 කියන්නේ 3 වරක් 16. 16 කියන එක මම ලියනවා 4 වර්ගය වරක් x. එකතු කිරීම 3 වරක් 12 කියන්නේ 3 වරක් 4 වරක් x වර්ගය. දැන් පැහැදිලි මේ තියෙන්නේ 4 ඍණ x ගේ තුන්වෙනි බලය. ඊළඟ ගැටලුවේ තියෙන්නේ පැත්තක දිග 2a ඍණ 5 වූ ඝනකයක පරිමාව සොයන්න කියලා. අපි බලමු. අපි මේකට රූප සටහනක් ඇඳගමු. පැත්තක දිග අපිට දීලා තියෙනවා 2a ඍණ 5 ලෙස ගන්න කියලා. හරි. එතකොට මේකත් 2a ඍණ 5 ඔය විදිහට 2a ඍණ 5. හරි. ඉතින් අපි දන්නවා ඝනකයක පරිමාව කියන්නේ පැත්තක දිග වැඩි කිරීම, පැත්තක දිග වැඩි කිරීම, පැත්තක දිග. එහෙනම් මම ලියනවා ඝනකයේ පරිමාව සමානයි පැත්තක දිග වැඩි කිරීම පැත්තක දිග වැඩි කිරීම පැත්තක දිග. අපිට දීලා තියෙනවා පැත්තක දිග 2a ඍණ 5 කියලා. 2a ඍණ 5 2a ඍණ 5 2a ඍණ 5. ඒ කියන්නේ 2a ඍණ 5 තුන්වෙනි බලය. ඉතින් අපිට පුළුවන් ද්විපද ප්‍රසාරණවල ඝනායිතය පිළිබඳ දැනුම පාවිච්චි කරලා අපිට මේ ප්‍රකාශනය ප්‍රසාරණය කරලා ලියන්න පුළුවන්. හරි. මෙතන තියෙන්නේ හරියට a ඍණ b ගේ ඝණය වගේ. එතකොට එහෙනම් ඉස්සලම එනවා 2a ගේ
තුන්වෙනි බලය ඍණ 3 වරක් 2a වරක් 2a ගේ වර්ගය 5 එකතු කිරීම 3 වරක් 2a වරක් 5 වර්ගය අඩු කිරීම 5 තුන්වෙනි බලය. අපිට මේක ප්‍රසාරණය කරන්න පුළුවන් 2a ගේ තුන්වෙනි බලය කියන්නේ 2 තුන්වෙනි බලය වැඩි කිරීම a වල තුන්වෙනි බලය 2 තුන්වෙනි බලය 8යි 8යි a ඝනය අඩු කිරීම 3 වරක් 2a ගේ වර්ගය කියන්නේ 2 වර්ගය 4යි 4යි a වර්ගය වරක් 5 එකතු කිරීම මෙතන ලැබෙනවා අපිට 3 වරක් 2a වරක් 5 වර්ගය 25 අඩු කිරීම 5 ඝනය කියන්නේ 5 වරක් 5 25යි 25 5 125 මේක අවසාන උත්තරේ ගන්න පුළුවන් 8යි a ඝනය මෙතන 3 වරක් 4 12යි 12 වරක් 5 60යි a වර්ගය එකතු කිරීම 3 වරක් 2 6යි 25 6ක් 150යි 150යි a අඩු කිරීම 125 එතකොට අපිට දීලා තියෙනවා මේ සෙන්ටිමීටර් කියලා. එහෙනම් අවසානයේ අපිට පුළුවන් ඝන සෙන්ටිමීටර් කියලා ඒකකයක් ලියන්න. ඒ නිසා අවසාන උත්තරය අපිට මේ විදිහට ලැබෙනවා. ඊළඟ ගැටලුව තියෙන්නේ සත්‍යාපනය කිරීම හා සම්බන්ධ ගැටලුවක්. මෙතන කියනවා x ධන 3 තුන්වෙනි බලය ප්‍රසාරණය කරන්නලු ප්‍රසාරණය කළා x සමානයි 4 සඳහා පිළිතුර සත්‍යාපනය කරන්න කියනවා. අපි ඉස්සෙල්ලා මේක ප්‍රසාරණය කරමු. x ධන 3 තුන්වෙනි බලය කියන්නේ x ගේ තුන්වෙනි බලය එකතු කිරීම 3 වරක් x වර්ගය වරක් 3 එකතු කිරීම 3 වරක් x වරක් 3 වර්ගය එකතු කිරීම 3 තුන්වෙනි බලය. ඒ කියන්නේ x ගේ තුන්වෙනි බලය එකතු කිරීම 3 වරක් 3 9යි x වර්ගය. එකතු කිරීම 3 වර්ගය 9යි 9 වරක් 3 27යි. 27යි x එකතු කිරීම 3 වරක් 3 9යි 9 වරක් 3 27යි. එතකොට අපිට ලැබෙනවා x ධන 3 ඝනය සමානයි x ඝනය ධන 9යි x වර්ගය එකතු කිරීම 27යි x එකතු කිරීම 27 කියලා. දැන් අපෙන් අහන්නේ x සමානයි 4 සඳහා පිළිතුර සත්‍යයි කියලා පෙන්නන්න. අපි සත්‍යාපනය කරනවා කියන්නේ ඒකයි. අපි 10 ශ්‍රේණියේදීත් මේ වගේ ගණන් ගොඩක් හැදුවා. හරි. අපි බලමු එහෙනම් මෙතින්දී අපි කරන්නේ මේ x සමානයි 4 කියන අගය වම් පසට ආදේශ කරනවා. වම් පසට යොදලා ලැබෙන පිළිතුර බලමු. ඊළඟට දකුණු පසටත් ආදේශ කරනවා. මේ ලැබෙන පිළිතුරු දෙක මොකද සුළු කිරීම හරියට කරලා ලැබෙන පිළිතුරු දෙක සමානයි නම් අපිට කියන්න පුළුවන් එහෙනම් මේ ප්‍රකාශනය සත්‍යයි කියලා. හරි. අපි බලමු එහෙනම්. x සමානයි 4 වන විට මම වම් පැත්තට ආදේශ කරනවා x ධන 3 තුන්වෙනි බලය සමානයි x තියෙන තැනට 4 ලියනවා. 4 එකතු කිරීම 3 තුන්වෙනි බලය. ඒ කියන්නේ 7 තුන්වෙනි බලය. එතකොට අපි දන්නවා 7 තුන්වෙනි බලය කියන්නේ 7 වරක් 7 49යි 49ත් වැඩි වෙනවා 7න් 7 වරක් 9 63න් 3 දානවා 6ක් ඉතුරුයි 7 වරක් 4 28යි 6යි 34යි 343යි. අපි බලමු දකුණු පැත්තට මොකද වෙන්නේ කියලා.
x ඝනය එකතු කිරීම 9x වර්ගය එකතු කිරීම 27x එකතු කිරීම 27 මුළු ප්‍රකාශනයම x තියෙන තැනට 4 ආදේශ කරනවා 4 තුන්වෙනි බලය එකතු කිරීම 9 වර 4 වර්ගය එකතු කිරීම 27 වර 4 එකතු කිරීම 27 මේක සමානයි 4 බල 3 කියන්නේ 64යි 9 වර 4 වර්ගය 16යි එකතු කිරීම 27 4 27 මේක සුළු කළොත් එහෙම 64යි 9 වරක් 16 9 වරක් 6 54න් 4 දානවා 5ක් ඉතුරුයි 9 වරක් 1 9යි 5යි 17යි එකතු කිරීම 27 ඒවා 4ක් කියන්නේ 27 ඒවා දෙකක් නම් 54යි 54 ඒවා දෙකක් 108යි එකතු කිරීම 27 අපි මේක සුළු කරලා බැලුවොත් එහෙම 7යි 8යි 15යි 15යි 4යි 19යි 19යි 4යි 23යි 23න් 3 දානවා දෙකක් ඉතුරුයි 2යි 2යි 6යි 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 12යි 2යි 14න් 4 දානවා එකක් ඉතුරුයි 1යි 2යි 1යි 3යි 343යි මෙතන ලැබුණේ 343යි මෙතන ලැබුණේ 343යි එහෙමනම් අපිට කියන්න පුළුවන් මෙන්න මෙහෙම එම නිසා x සමානයි 4 සඳහා x ධන 3 තුන්වෙනි බලය සමානයි x බල 3 9යි x වර්ගය 27යි x එකතු කිරීම 27 ප්‍රකාශනය සත්‍ය වේ කියලා. Ganathipi Yasa, Sampat Chananda. Please subscribe, like, comment and share. අපිට සමහර අවස්ථාවල ලැබෙනවා ද්විපද ප්‍රකාශනවල ඝනායිතය පිළිබඳ දැනුම භාවිතා කරලා සංඛ්‍යාත්මක ප්‍රකාශනවල අගය සොයන්න. අපි බලමු මේ වගේ ගැටලු කිහිපයක්. 64 අඩු කිරීම 3 වර 16 වර 3 එකතු කිරීම 3 වර 4 වර 9 අඩු කිරීම 27. දැන් විභාගයකදී ද්විපද ප්‍රකාශනවල ඝනායිතය පිළිබඳ දැනුම භාවිතයෙන් සුළු කරන්න කියලා කිව්වොත් එහෙම අපිට මේවා මේ වෙන වෙනම එකතු කරලා උත්තරේ අරගත්තා කියලා ඔබට නියමිත ලකුණු ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි මේක ද්විපද ප්‍රකාශනයක ඝනායිතයක් එන විදිහට සකසගමු. දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ විශේෂයෙන් බලන්න ඕනේ මෙතන තියෙන්නේ 64 මෙතන තියෙන්නේ 27. මේ සංඛ්‍යා දෙක අපිට කිසියම් සංඛ්‍යාවල තුන්වෙනි බලයක් විදිහට ලියන්න පුළුවන් නම් 64 කියන්නේ මම ලියා ගන්නවා 4 බල 3 කියලා. 27 කියන එකක් ලියා ගන්න පුළුවන් 3 බල 3 කියලා. දැන් ඕගොල්ලන්ට මේ සංඛ්‍යා දෙක ලිව්ව ගමන්ම පැහැදිලි වෙන්න ඕනේ මෙතන තියෙන ලකුණත් ඍණ නිසා මේ තියෙන්නේ 4 අඩු කිරීම 3 තුන්වෙනි බලය කියලා. එහෙනම් අපි උත්තරේ දැනගෙන තමයි මේ ටික ලියන්නේ අත්‍තරම. අපි බලමු එහෙනම් ඍණ 3 වරක් 16 කියන එක ලියනවා 4 වර්ගය වරක් 3. එකතු කිරීම 3 වරක් 4 වරක් 9 කියන එක ලියනවා 3 වර්ගය. අඩු කිරීම 3 බල 3. දැන් එහෙනම්
මෙතන පැහැදිලි මේ තියෙන හරියට A ඍණ B ගේ ඝනය ප්‍රසාරණය වගේ දෙයක්. එහෙනම් 4 අඩු කිරීම 3 තුන්වෙනි බල. 4න් 3ක් අඩු වුණාම 1යි 1 බල 3. එහෙනම් උත්තරේ කීයද? 1යි. තවත් ගැටලුවක් හදන විදිය බලමු. 216 3 වරක් 36 වැඩි කිරීම 5 එකතු කිරීම 3 වරක් 6 වරක් 25 අඩු කිරීම 125. ඉතින් මේ ගානත් ඉස්සල විදිහම තමයි මෙතන මේ මුල සහ අග දිහා විශේෂයෙන්ම බලන්න. 216 කියලා කිව්ව ගමන් ටක් ගාලා මතකයට එන්න ඕනේ 216 කියන්නේ 6 තුන්වෙනි බලය. 6 වරක් 6 36යි 36 6 216. මම මෙතන ලියනවා 6 බල 3 කියලා. 125 කියන්නේ 5 තුන්වෙනි බලය. 5 වරක් 5 25යි 25 5ත් 125යි. එහෙනම් 5 බල 3. එහෙමනම් මේ තියෙන්නේ ඇත්තටම 6 අඩු කිරීම 5 තුන්වෙනි බලයයි. ඒ නිසා අපි මෙතනත් අපි උත්තරේ දැනගෙන තමයි මේ ටික සම්පූර්ණ කරන්නේ. ඒ නිසා ඍණ සම්පූර්ණ කරන්න දෙයක්වත් නැහැ ඇත්තටම. 36 කියන එක දීලා තියෙනවා. 36 කියන්නේ 6 වර්ගය වරක් 5. එකතු කිරීම 3 වරක් 6 වරක් 25 කියන්නේ 5 වර්ගය. එතකොට මේ තියෙන්නේ 6 අඩු කිරීම 5 ඝනය. 6 අඩු කිරීම 5 ඝනය. 6න් 5ක් අඩු වුණාම 1යි 1 බල 3. ඒ කියන්නේ උත්තරේ එනවා 1යි කියලා. අපි තවත් ගැටලුවක් බලමු. x ඝනය 3යි x වර්ගය y 3යි xy වර්ගය ඍණ y ඝනය. අපිට කියනවා මේ ප්‍රකාශනය ද්විපද ප්‍රකාශනයක ඝනායතයක් ලෙස ලියා දක්වන්න. ඉතින් මෙතන පැහැදිලි මෙතන තියෙන්නේ x ඝනය අඩු කිරීම y ඝනය තියෙනවා. එහෙනම් මේක x ඍණ y ගේ ඝනය. ඊළඟ අපෙන් අහන තවත් ප්‍රශ්නයක් එනයින්. එනයින් කියන්නේ මේ ගත්ත පිළිතුර භාවිතයෙන් මෙන්න මෙහෙම ප්‍රකාශනයක් දීලා තියෙනවා. 25 තුන්වෙනි බලය 3 වරක් 25 වර්ගය වරක් 23 එකතු කිරීම 3 වරක් 25 වරක් 23 වර්ගය අඩු කිරීම 23 තුන්වෙනි බලය. ඉතින් මෙතනත් මට කියන්න වෙනවා සමහර දරුවෝ කරන්නේ මේ වගේ ගානක් ආපු ගමන් මේවා එකින් එක සුළු කර කර අවසානයේ උත්තරයක් ගන්නවා. නමුත් මෙතන බලාපොරොත්තු වෙන්නේ එහෙම නෙමෙයි. මේ ද්විපද ප්‍රකාශනවල ඝනායතය පිළිබඳ දැනුම පාවිච්චි කරලා මේක සුළු කරන්න. දැන් ඔයගොල්ලන්ට මේක පේන්න ඕනේ. මෙතන x ඝනය තියෙනවා, මෙතන 25 ඝනය. 3 තියෙනවා, මෙතනත් 3. මෙතන x වර්ගය, මෙතන 25 වර්ගය. y තියෙනවා, 23 තියෙනවා. මෙතන එහෙනම් x වෙනුවට මෙතන 25 තියෙනවා, y වෙනුවට 23 තියෙනවා. එහෙනම් අපිට මේකට ලියා ගන්න පුළුවන් ප්‍රකාශනයක් මෙන්න මෙහෙම 25 ඍණ 23 තුන්වෙනි බලය කියලා. එහෙනම් 25න් 23ක් අඩු වුණාම 2යි. 2 බල 3. 2 බල 3 කියන්නේ 8යි. ඊටම ලේසියෙන් අපිට ඊළඟට බලමු ද්විපද ප්‍රකාශන වල ඝනායතය පිළිබඳ දැනුම භාවිතයෙන් මේ සංඛ්‍යාත්මක අගය කොහොමද
ලබා ගන්න කියලා. අපි 10 ශ්‍රේණියේදී ද්විපද ප්‍රකාශනවල වර්ග ආයත පිළිබඳ දැනුම භාවිතා කරලා සංඛ්‍යාත්මක ප්‍රකාශනයන් වල අගයන් හෙව්වා. බලන්න 102 3 වෙනි පදය. ඉතින් අපිට මේක ද්විපද ප්‍රකාශන වල ඝනායිත පිළිබඳ දැනුම පාවිච්චි කරලා ලියන්න පුළුවන්. 102 කියන එක මම ලියා ගන්නවා 100 එකතු කිරීම 2 කියලා. මේකේ 3 වෙනි පදය. එහෙනම් මේක සමානයි මේක හරියට A වගේ මේක හරියට B වගේ. එහෙමනම් A ගන්න B ගේ ප්‍රසාරණය පාවිච්චි කළොත් පළමු පදයේ ඝනය 3 වරක් CA වර්ගය වරක් 2 3 වරක් 100 වරක් 2 වර්ගය එකතු කිරීම 2 බල 3. මේක සමානයි 100 බල 3 කියන්නේ 1 2 3 4 5 6 නේද? 1.6ක් එනවා. එකතු කිරීම 3 වරක් 100 වර්ගය 1 2 3 4යි. වැඩි කිරීම 2 එකතු කිරීම 3 වරක් 100 වරක් 2 වර්ගය කියන්නේ 4යි. එකතු කිරීම 2 බල 3 කියන්නේ 8යි. මේක තව පොඩ්ඩක් සුළු කරගමු. එකතු කිරීම 3 වරක් 2 6යි. 6 වැඩි කිරීම 10000 කියන්නේ 60000යි. එකතු කිරීම 3 වරක් 4 12යි. 1200 12 වැඩි වෙනවා 100ෙන් 1200 එකතු කිරීම 8. එතකොට මේක පුළුවන් අපිට සුළු කරගන්න පුළුවන්. මේක සුළු කළාම අපිට අගය ලැබෙනවා. පැත්තක සුළු කරගන්න පුළුවන් ඔයගලන්ට 1.3යි 0.3 ඊට පස්සේ 60000ක් එකතු වෙන්න ඕනේ. ඊට පස්සේ එකතු වෙන්න ඕනේ 1200ක් 8ක් එකතු වෙන්න ඕනේ. 8යි 0යි 2යි 1යි 6යි 0යි 1. එතකොට ලැබෙනවා අපිට ලේසියෙන්ම විශාල අගයක් වුණත් අපිට ලේසියෙන්ම පිළිතුරු ලබා ගන්න පුළුවන්. අපි තවත් ගැටලුවක් බලමු. 98 3 වෙනි පදය. ඉතින් මේකත් අපිට පුළුවන් ඉස්සලා විදියටම මම 98 කියන එක ලියා ගන්නවා 100 අඩු කිරීම 2 කියලා. දැන් මෙතන මේ 100 කියන්නේ A වගේ 2 කියන්නේ B වගේ. එහෙනම් මේක ලියා ගන්න පුළුවන් අපිට CA 3 වෙනි බලය අඩු කිරීම 3 වරක් CA වර්ගය වරක් 2 එකතු කිරීම 3 වරක් 100 වරක් 2 වර්ගය අඩු කිරීම 2 3 වෙනි බලය. අපිට මේක පුළුවන් සුළු කරගන්න පුළුවන්. එතකොට 100 3 වෙනි බලය එනවා අඩු කිරීම 3 වරක් 100 වර්ගය 3 වරක් 100 වරක් 4 8. මේක තව පොඩ්ඩක් සුළු කරගන්න පුළුවන්. මෙතන 10000ක් තියෙනවා 3 වරක් 2 6යි 60000යි. එකතු කිරීම 3 වරක් 4 12යි 0.2 අඩු කිරීම. මෙතනින් අපි